මං අද ඔයාලට ගෙනාවා වැදගත් දෙයක්. ඉතින් ඒ වැදගත් දේ ඔයාලට වැදගත් වෙන්නේ අනිවාර්යයෙන්ම කඩයක් ඕපන් කරන්න ඉන්න කෙනෙක් නම් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් වැඩ ලේසි කරන මැෂින් එකක් පෙන්වන්න තමයි ඉතින් අද මං අරන් ආවේ. මෙච්චර වැඩ මම තනිවම කරනකොට මට මේ රොබොට් කූප් එක නම් මාර විදිහට උදව් වෙනවා. කැම කඩයක් කරන එක කොච්චර අමාරුද කියලා ඔයාලා දන්නවනේ. ඒක වෙනම කියන්න දෙයක් නෑනේ. හැම වෙලාවකම එළවලු කපන්න, ඒ වගේම එළවලු හොදන්න හැමදේම කරන්න වෙන්නේ ඉතින් තනියම. ඉතින් සමහරක් වෙලාවට මං හිතනවා මගේ අද්දෙකි නෑ වගේ කියලා. කඩේ පටන් ගත්ත මුල් කාලේ නම් ඉතින් මං තනියම තමයි ඉතින් එළවලු කැපුවේ කෙරුවේ. සාමාන්‍යයෙන් සතියට කිලෝ 15ක් 20ක් කපන්න ගියාම හරිම අමාරුයි. නිකන් අද්දෙක නෑ වගේ කියලා තමයි ඉතින් මට නිතරම නුනේ මැෂින් එක ගන්න ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටියා. පොඩ ඉතින් මගේ කඩේ ආදායමෙන් සල්ලි එකතු කරලා ඉතින් මම මේ මැෂින් එක ගත්තා. ඇත්තටම මේක ඩොලර් 3000කට ආසන්න මුදලක් වුණා. ඒ වුණාට ඉතින් ඩොලර් 3000ට වැඩිය මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඇත්තටම මාර විදිහට වටිනවා මේ මැෂින් එක. ඔයාලට ෆ්‍රයිඩ් රයිස් එකට ඕනනම් කැරට් ලූණු ඒ වගේම ලූණු කොළ ඕන විදිහකට මේකෙන් කපා ගන්න පුළුවන්. තනිවම ඉතින් වැඩ කරනකොට ගොඩක් ටයිම් එකත් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් අතින් කපනකොට පැය 2-3ක් යන වැඩේ මේ මැෂින් එකෙන් විනාඩි 10කටත් වඩා අඩු කාලෙකින් ඉතරන්න පුළුවන්. ඉතින් කිසිම අතේ වේදනාවක් නැහැ. කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ভেජිටබල් ටික හොඳට වොෂ් කරලා ක්ලීන් කරන්න. එක වර්ග බ්ලේඩ්. ඉතින් ඔයාලට පුළුවන් එක එකක් තෝරගන්න. ෆ්‍රයිඩ් රයිස් එකට කැරට් කපා ගන්න ඕන විදිහට ඇඩතල, ලුණු කපා ගන්න ඕන විදිහට ඔයාලට කැමති බ්ලේඩ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මැෂින් එකට දාලා ඉතින් ඔයාලට ඕන විදිහට එළවලු ටික කපා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේකින් වැඩ කරගන්න. ඔයාලට පේනවනේ ලුණු කොළ සහ කැරට් පිළ තියෙන ලස්සන එක වගේ විදියට ඔයාලට එළවලු කපා ගන්න අතින් අමාරුයිනේ. වගේ වෙලාවට මැෂින් එකක් තියනවා කියන්නේ ඉතින් ආයේ කිසිම දෙයකට හරි වෙන්න ඕනේ නැහැ. දඩි පිටි ගාලා වැඩ ටික කරගන්න තමයි ඉතින් ඔයාලට තියෙන්නේ. මේ මැෂින් එක ඔයාලට ඕන නම් වෙබ්සයිට් වලින් ඕඩර් කරලා ගන්න පුළුවන්. දැක්කනේ මම කොහොමද මේ මැෂින් එකෙන් එළවලු ටික කපා ගත්තේ කියලා. අනියෙන් ඉස්සල්ලාම පොඩිවට කඩයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වගේ කෙනෙක්ට මේ වගේ මැෂින් එක මාර විදිහට වටිනවා. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම ෂෙයා කරලා ලයික් කරලා මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා ඉතින්. හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තුරු ඔසි ලයිෆ් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ජය වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.